කොළඹ 10 පිහිටි ප්‍රසිද්ධ බෞද්ධ පිරිමි පාසලක් සම්බන්ධ කරගෙන පසුගිය දින කිහිපය තුර සමාජ මාධ්‍ය සහ දේශපාලන ක්ෂේත්‍රයේ පුරා දැඩි කතාබහක් ඇති වූ සිදුවීමක් මේ වන විට විශාල අවධානයට ලක්වෙත. සමාජ මාධ්‍යවල පැතිරී යන වාර්තා අනුව එම පාසලේ 2025-2026 අධ්‍යයන වර්ෂය සඳහා පත් කළ ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකු සහ එම පාසලට අයත් බව කියන ගුරුවරියන් කිහිප දෙනෙකු අතර අසම්මත සම්බන්ධතාවයක් පැවති බවට අප්‍රමාණවත් තොරතුරු හුවමාරු වෙමින් පවතී. මෙම කතාවට අදාළ බව කියන වීඩියෝ පට කිහිපයක්ද අන්තර්ජාලයට කාන්දු වී ඇති බවට සමාජ මාධ්‍ය පරිශීලකයින් සඳහන් කරයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පොලිසිය, පාසල් පාලනාධිකාරිය හෝ ආදි ශිෂ්‍ය සංගම් මට්ටමින් කිසිදු නිල තහවුරු කිරීමක් මෙතෙක් නිකුත් වී නොමැත. එබැවින් මේ වන විට පවතින බොහෝ තොරතුරු වෙනස් විය හැකි තහවුරු නොවූ වාර්තා ලෙස සැලකිය යුතු බව සඳහන් කළ යුතුය. මෙම සිදුවීම 2025 වසරේ සිදු වූ එකක් බවත් මෑතකදී එය යලි සමාජ මාධ්‍ය තුල උත්සන්න වූයේ විශේෂ දේශපාලන හේතු මත විය හැකි බවත් ඇතැම් දේශපාලන විචාරකයින් මත පළ කර තිබේ. විශේෂයෙන්ම ජාතික මට්ටමේ උත්සවයකට සම්බන්ධ කරගෙන මේ හිතාමතා උද්දීපනය කර ඇතිද යන්න පිළිබඳවද විවිධ අදහස් පවතී. මෙම සිදුවීම හරහා සමාජයේ ගැඹුරු ගැටලු කිහිපයක්ද ඉස්මතු වී ඇත. පාසල් පද්ධතිය තුල ගුරු ගෝල සීමාවන්, බලය සහ වගකීම්, නූතන තාක්ෂණීය සහ පෞද්ගලිකත්වය පිළිබඳ අවදානම් මෙන්ම සමාජ මාධ්‍ය තුල පෞද්ගලික ජීවිත විනිවිද බැලීමේ ප්‍රවණතාවය වොයොරිසම් ගැන දැඩි සංවාදයක් මේ හරහා ආරම්භ වී තිබේ. තවද තාක්ෂණය හරහා සිදුවන පෞද්ගලික සංවාද පටිගත වීම සහ ඒවා තෙවන පාර්ශවයන් අතර පත්වීමෙන් සිදුවන මානසික හා සමාජ විනාශය පිළිබඳවත් මේ සිද්ධිය බරපතල අනතුරු ඇඟවීමක් ලෙස ඇතැම්මුන් විග්‍රහ කරති. මෙය එක් පාසලකට සීමා වූ සිදුවීමක් ලෙස නොව පාසල්, විශ්වවිද්‍යාල, කාර්යාල සහ සමාජයේ අනෙකුත් අවකාශවලද දක්නට ලැබෙන ව්‍යුහාත්මක ගැටලු පිළිබඳ සංඥාවක් ලෙස සලකා බැලිය යුතු බවයි සමාජ විචාරකයින්ගේ අදහස. මෙම සිද්ධිය පිළිබඳ සත්‍ය තොරතුරු නිල වශයෙන් හෙළිවනතුරු අදාළ පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හානි කරවන අයුරින් ඡායාරූප හෝ වීඩියෝ හුවමාරු කිරීමෙන් වැළකීම සමාජ වගකීමක් බවද මතක් කළ යුතුය.